ඓතිහාසික දඹවිල්ල පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ අභිනව ධර්මශාලා මන්දිරයේ ඉදිරිපත් කටයුතු කර ගැනීම සඳහා ආධාර පිණිස වතු ලබන තබවිලි නේත්‍රාලෝක පොසොන් කලාපයේ සහ වැටිගී සරණිය අයකොට ජාතක කතා වස්තු වරගත් මහා පොසොන් තොරණ දිනපතා සර්වජ්‍ය ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය තබවිල්ල පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ පොසොන් කලාවේ විනෝද ක්‍රීඩා ඇතුළුව මාර්ග ලිද සැන්ඩෝ සංදර්ශනය ඉලෙක්ට්‍රික් කාර් දිනපතා සර්වජ්‍ය ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයේ සමගින් එළඹෙන ජූලි 5 වන දින දක්වා පැවැත්වෙන මෙම නේත්‍රාලෝක පොසොන් කලාපයේ නැරඹීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටින අතර ඒ වගේම අද දිනේ විශේෂ ආරාධනයකට සියලුම දෙනාට ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටිනවා. ඒ වගේම අද දවසේ මෙම තොරන් රාජ්‍යයේ ආධාර සහ පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව බින්දු ශිල්පී අක්තිවන ජානක මහතාණන්ට ගෞරවයෙන් යුතුව වේදිකාවට පැමිණ ලෙස ආරම්භ කර සිටිනවා. අතිදක්ෂ බින්දු ශිල්පී එතුමන්ගේ දායකත්වයෙන් පුරා දින ගණනාවක් දඹවිලි නේත්‍රාලෝක පොසොන් කලාපයේ සහ පොසොන් තොරණ අධ්‍යක්ෂදී එතුමන්ගේ සුබහිරි කටහඬින් පුණ්‍යානුමෝදනා කියන මොහොතේ නැවත වතාවක් ගෞරවයෙන් යුතුව ආරම්භ කර සිටිනවා බින්දු ශිල්පී අක්තිවන ජානක මහතාණන්ට. ඒ වගේම අද දිනේ තොරණ සඳහා විශේෂ ආරාධක මුත්තන් ලෙස සහභාගී වෙන යල්පත්තල ග්‍රාමීය නියෝජනය කරමින් නාවනී හෝරදාගොඩවිය නිලොස්සී සඳවාලීවිය රාජ්‍ය ජන සංස්ථාවේ සීයුතු ලංකා කුලසේකර මහතා ගයන් සංජය කුලසේකර මහතා ලිට්ටෝ ගෑස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාරතුමන් ගාමිණී දීසිංහ මහතා සමාධි කන්ට්‍රැක්ට් අධිපතිතුමන් නාලන්දා වෙළඳ ව්‍යාපාරික අධිපතිතුමන් එච්.එන්. සෝමසිරි මහතාණන් විසාමික කරුණානිධාරී අසංක කරුණාරත්න මහතා රාජ්‍ය සේවී නීතු අමරජීව බණ්ඩාරනායක මහතා බන්දුල රාජපක්ෂ මහතා තිලකා රාජසිංහවිය පාසල් පුස්තකාල සහායකතුමිය ඒ වගේම රක්ෂක සමාගම් පළමනාකරු සදීස් නිලන් මහතා එන්.එස්.බී බැංකු පළමනාකරු උදේ සුසන්ත මහතා ව්‍යාපාරික ගයන් සංජීව මහතා විශ්‍රාමික බැංකු පළමනාකරු බී.එන්. ගුණසේකර මහතා හිමාලි ලියනගේවිය රාජ්‍ය කෘෂියේ හේතු උපනී අපපත්තිය විශ්‍රාමික රාජ්‍ය නිලධාරීතුමන් රුවන් ආචාර්ය මහතාණන් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීතුමන් තුමිය තමරා සූරියේට ඒ වගේම ව්‍යාපාරික WS ඉදිරි සූරිය මහතාණන් ඉන්දන පෙරමුණ පළමනාකාරතුමන් KD.K. ප්‍රියන්ත මහතාණන් ව්‍යාපාරික ජයන්ත ආර්යදාස මහතා මාළනී ප්‍රේමරත්නමිය විශ්‍රාමික පේශකර්ම නිලධාරිණී WM සෝමාවතීමිය අති ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම කොඩේවත්ත සහ ගෙරරාව උදාරාව ප්‍රදේශයේ නියෝජනය කරමින් කේම් දයාරත්න මහතා කේම් රත්නායක මහතා රාජ්‍ය සේවයේ හේතු අනුෂා ගමගීවිය සුසිල් ගමගී මහතාණන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අදලපස්ස හැවතු කුමර සහ අරාබික ප්‍රදේශයේ නියෝජනය කරමින් නීතිඥ තමරා කුමාරීවිය විශ්‍රාමික ගුරු කරුණාතිලක මහතාණන් විශ්‍රාමික හමුදා නිලධාරී ආර්.එම්. රත්නායක මහතාණන් උදේ විශාන්ත මහතා ව්‍යාපාරික එම්.එම්. මනෝජා ප්‍රසන්තිවිය විශ්‍රාමික රාජ්‍ය සේවක එම්. රාම්‍යාවතීවිය විශ්‍රාමික ගුරු බී.එම්. ගුණසිංහ මහතාණන් කපිල රාජපක්ෂ මහතාණන් රාජපක්ෂ ට්‍රැවල්ස් අධිපතිතුමන් ධම්මසේන මහතාණන් විශ්‍රාමික විදුහල්පති ආර්.එන්. සෝනාවතීනිය ටී.ජේ. ජයතිලක මහතාණන් සිදු මෝටර්ස් අධිපතිතුමන් තරිදු මෝටර්ස් අධිපති